ව්‍යායාම කරන්නයි ආහාර පාලනය කරන්නයි කම්මැලි තාර පීප්ප වගේ ඉන්න ඔයාලට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. වර්තමානයේ තියෙන ඔයාලා විසින්ම හදාගත්තු මේ කාර්ය බහුලත්වය නිසා තියෙන දෙයක් කාලා බීලා පිට්ටු බම්බු වගේ ඔහේ ඉන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒකේ විපාකයක් තමයි මේ තරබාරුකමයි කලගෙඩි වගේ බඩවලුයි. තරබාරුකම කියන්නේ ඉතින් ශරීරයේ ලෙඩ කරන රෝග ගබඩාවක්නේ. ඔන්න ඒකට තමයි මේ විසඳුම. ආයුර්වේදයේ ඖෂධ යොදලා ස්වේද කර්ම යොදලා ඔයාලගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදේ දහනය කරලා තරබාරුකම නැති කරලා ඔයාලට ලස්සනට ඉන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? තරබාරුකම අඩු වෙනවා විතරක් නෙමෙයි. අග්නිය දීපනය වෙනවා, ශරීරයේ තියෙන තද බව නැති කරනවා, සමදීප්තිමත් කරනවා. අකලට සමෙල්ලා වැටීම නතර කරනවා, ආහාර අරුචිය නැති කරනවා, ස්රෝතස්වල අවරෝධය නැති කරලා සංදිවල ඇති වේදනාව නැත්තරම නැති කරනවා. විශේෂම දේ තමයි තරුණ බව රැක දෙනවා. මේ වගේ ගොඩාක් දේවල් මෙන්න මේ ප්‍රතිකාර කර්මය තුළින් ඔයාලට කරගන්න පුළුවන්. කම්මැලිකමේ ඔයාලගේ තියෙන ලස්සන නැති කරගෙන හිටියානම් බය වෙන්න දෙයක් නෑ. ආයුර්වේද ප්‍රතිකාර කර්මවල තියෙන ඔයාලගේ ලස්සන රැකදෙන මෙන්න මේ ප්‍රතිකාර කරගෙන ඔයාලට ලස්සනට ඉන්න දැන් පුළුවන්.